අයිවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ විෂන් ෆ්ලෝ SL YouTube channel එකට. අපි අද ඔයාලට අරගෙන ඉන්නේ අපේ 4 වෙනි සෙන් එපිසෝඩ් එක. කීකරුකම. හිස් බඳුනකට වැටෙන වැහි බිඳුව. මේකත් ලස්සන ජපන් සෙන් පන්සලක වෙච්ච කතාවක්. මේ පන්සලේ තියෙන ලස්සන කන්දක් උඩ මේ පන්සලේ ගුරුවරු ගොඩක් එක්ක ගෝලිය ගොඩක් ඉන්නවා. මෙතන ඉන්න ප්‍රධාන ගුරුතුමා ප්‍රඥාවන්ත ගුරුවරයෙක් සෙන් ස්වාමීන් වහන්සේ. ඒ වගේ මෙතන එක විශේෂ ගෝලයෙක් ඉන්නවා. ඔහු ගොඩක් ධනවත් පවුලකින් ආපු කෙනෙක්. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. එයා පොඩි කාලේ ඉඳන්ම දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට හොඳට කීකරු කියන දේ අපුරටම කරන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඉතින් දවසක් මේ ගුරුතුමා ගෝලයා තමන් ළඟට කැඳවනවා. කතා කළා මෙහෙම කියලා. ඔහුගේ අතට දෙනවා සුදු පාට ලස්සන පෝසිරියෙන් බඳලා. දීලා මෙහෙම කියනවා. පුතේ මේ බඳන ගන්න. අරගෙන ගිහින් මේකට වැස්සේ හඬ පුරවගෙන එන්න. තරණරියක් පුදුමයටපත් වෙනවා. ඔහුට මොනවද හිතාගන්නත් බැහැ. ශබ්දයක් කොහොමද බඳුනකට පුරවන්නේ කියලා. නමුත් ඔහු ගුරුතුමාට ගොඩක් කීකරුයි. ඌ බඳුනත් අරගෙන උඩට යනවා. ඒ වෙලාවේ ලාවට වැස්සක් පටන් ගන්න තිබුණා. ඌ බඳුන අහසට දික් කරනවා. ටින් ටින් ගාලා වැහි බින්දු බඳුනට වැටෙන්න ගන්නවා. පැයක් විතර යද්දී බඳුන වතුරෙන් පිරුණා. ඌ සතුටින් ගුරුතුමා ළඟට ගියා. "ස්වාමීනි, මම බඳුන පිරෙව්වා." ගුරුතුමා බඳුන දිහා බලලා එමීට ඔලුව ගන්නවා. "නෑ පුතේ. පුතා මේ වතුරනේ ගොඩවල තියෙන්නේ. මං ඉල්ලේ වැස්සේ හඬ. ඔයා තාම ඇහුම්කන් දෙන්න දන්නේ නෑ." ඉතින් තරුණයට හරිම ලැජ්ජයි. ඔහු කවදා ආයෙත් උත්සාහ කරනවා මේ පාර බඳුන හිස්ව තියලා බඳුනට කොහොමද වැස්සේ හඬ පුරවන්නේ කියලා. බඳුන හිස්ව තියලා ඔහු වැස්ස දිහා බලාගෙන ඉන්නවා. වහලට වැටෙන වැස්ස, කොළවලට වැටෙන වැස්ස, ගල් පඩි වලට වැටෙන වැස්ස. ඔහු හිතුවා මේ හැඬ කවදාවත් බඳුනක තියාගන්න බෑ. මේක කරන්න බැරි දෙයක්. ඔහු ගිහින් ගුරුතුමාට කියනවා. එතකොට ගුරුතුමා කියනවා, "පුතේ, ඔයා මිනිස්සුන්ට කීකරු වෙන්න දන්නවා. ඒත් ඔයා කරන දෙයට ඒ මොහොතට ඔයා තාම කීකරු වෙන්න දන්නේ නැහැ" කියලා. තරුණ ගොඩාක් කල්පනා කරනවා. ඔහුට තේරුණා ඔහු මේ තරම් වෙලා උත්සාහ කරේ ගුරුතුමාව සතුටු කරන්න. එහෙම නැත්නම් දෙමව්පියන් සතුටු කරන්න. එහෙම නැත්නම් වැඩිහිටියන් සතුටු කරන්න. එහෙම නැත්නම් සමාජය සතුටු කරන්න. තමන් දක්ෂයි කියලා අනිත් අයට පෙන්වන්න. තමන් කීකරුයි කියලා අනිත් අයට පෙන්වන්න. එක මොහොතකදී ඔහු ඒ හැමදේම අත්හරිනවා. සාර්ථක වෙන එකත් අත්හරිනවා. අනිත් අය ගැන හිතෙන එකත් අත්හරිනවා. තමන් ගැන හිතෙන එකත් අත්හරිනවා. ඔහු හිස් බඳුන අරගෙන ගිහින් ආරින්දෙන් තියලා ඇස් පියාගෙන සංසම වාඩි වෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව, අරමුණක් නැතුව. ඔහු වැස්සට යමු ගන්නවා. පැයක් විතර ගියා. වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුණා. ඔහු වැස්ස ඇරලා බැලුවා. බඳුන දිහා බැලුවා. ඒක හිස්. ඔහු බඳුන ගන්න නැමෙනකොටම වහලේ එල්ලලා තිබුණු එකම එක වැහි බින්දුවක් හරි හිස් බඳුනට වැටුණා. ටින්ගා. ඒක පුංචි හඬක්. ඒත් ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ මුළු ලෝකයම පිරුණා වගේ ලොකු හඬක්. ඔහු බඳුනක් අරගෙන ගුරුතුමාගෙන් ගන්නවා. බඳුන බිම තියලා නිහඬව වැඩ වටුණා. ගුරුතුමා hina වුණා. "දැන් ඔයාට තේරුණා නේද පුතේ? කීකරුකම් කියන්නේ මොකක්ද කියලා?" අපි ගොඩක් වෙලාවට හිතන්නේ කීකරුකම කියන්නේ කවුරු හරි කියන දෙයක්, කරන එක කියලා. ඒත් සැබෑ කීකරුකම කියන්නේ
අපේ තියෙන බලාපොරොත්තු කලින් හදාගත්ත ප්‍රේම්ස් ඒ වගේම එක ස්ටෑනට්ස් ඒ ඔක්කොම අපි ඉන්න වර්තමාන මොහොතට සම්පූර්ණ යටත් වෙනවා කියන්නේ. අපි දන්නවා කියන අදහස අක්තරියම තමයි හිස් බඳුනට වටන එක දෙහි බින්දුව ගන්නත් අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට කීකරු වෙන්න. ඔයා ඒ මොහොතට කීකරු වෙන්න. එතකොට ඔයාට සැනසීමක් දැයි. ස්තුතියි. අපි අලුතෙන් කතාවක් එක්ක හමු වෙනවා. ඔයාලා මිරි ගත්ත මොන හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. ලස්සන කමෙන්ට් එකකට පොඩි ටැග් එකක් දෙන්න හිතන් ඉන්නවා. ඒ වගේම අඩුපාඩු තියෙන අඩුපාඩු කියන්න. අපිත් එක්ක තියෙන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.